ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ශිෂ්‍යත්ව විභාගයට අනුමාන පරිසරයේ ප්‍රශ්න 2500ක් සාකච්ඡා කිරීමේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඔබට ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී පැන නැගුණු ගැටලු සහගත අවස්ථා निराකරණය කර ගැනීමටයි මේ සූදානම් වෙන්නේ. ඔබට මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ආකාරයට ප්‍රශ්න පත්‍ර 50ක් ලැබෙන අතර එම එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 50ක් අඩංගු වෙනවා. මේ අනුව පුංචි අපට e-learning වැඩසටහන යටතේ ප්‍රශ්න 2500ක් ඔබට ලැබෙනවා. මෙම ප්‍රශ්න 2500ටම සාකච්ඡා කරන වීඩියෝවක් ඔබට ලැබෙනවා. ඉතින් මෙම ප්‍රශ්න 2500ම එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පරිසරයේ විෂය නිර්දේශය අනුව මේ ප්‍රශ්න සකස් කර ඇති නිසා මම විශ්වාස කරනවා මෙම ප්‍රශ්න 2500ටම පිළිතුරු සැපයීමෙන් ඔබට ළඟ එන ශිෂ්‍යත්ව විභාගයේ පරිසරයේ ප්‍රශ්නවලට සියලුම ලකුණු ලබා ගන්නට හැකි වෙයි කියලා. එහෙනම් අපි ප්‍රශ්න එකින් එක සාකච්ඡා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ක්‍රීඩා තරගයක් මගින් සිදුවීමට උචිත නොවන්නේ අඩදබර ව්‍යායාම සතුට. පුතේ අපි ක්‍රීඩා තරගයකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? තරග කිරීම මගින් අපි බලාපොරොත්තු වෙන්නේ සමගියෙන් කටයුතු කිරීම, නායකත්වයේ ඇති කිරීම, ජය පරාජය සමසේ විඳ දරා ගැනීම, මෙන්න මේ වගේ දේවල් තමයි අපි ක්‍රීඩා තරගයකින් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි ක්‍රීඩා තරගයකින් කොහොම අවස්ථාවකවත් මේ අඩදබර ඇතිවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් ක්‍රීඩා තරගයක් මගින් සිදුවීමට උචිත නොවන්නේ මොනවද? අඩදබර. හැබැයි අපිට ක්‍රීඩා තරගයකදී ව්‍යායාම සිදුවීමක් වෙනවා. ඒ වගේම අපිට ක්‍රීඩා කිරීමෙන් සතුටක් ලබා ගන්නටත් හැකියාව තියෙනවා. ආරක්ෂාව සඳහා තම ශරීරයේ පැහැය වෙනස් කරනුයි. ආරක්ෂාව සඳහා තම ශරීරයේ පැහැය වෙනස් කරනුයි. බූවල්ලා, කටුස්සා, දැල්ලා. පුතේ තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ ශරීරයේ පැහැය වෙනස් කරන සතෙක් වෙන්නේ කටුස්සා. කටුස්සට පුළුවන් තමන් ජීවත් වන පරිසරයේ වර්ණය අනුව තමන්ගේ ශරීරය වර්ණ ගන්වා ගන්නට. අපි චුට්ටක් බලමු මේ කටුස්සා කොහොමද පරිසරයට අනුව තමන්ගේ ශරීරයේ පැහැය වෙනස් කරගන්නේ කියලා.
සූර්යාලෝකයේ උදව්වෙන් ගිනි කූරක් දැල්වීමට අවශ්‍ය වන්නේ. පුතේ අපිට පුළුවන් සූර්යාලෝකයේ උදව් කරගෙන ගිනි කූරක් දල්වන්නට. මේ සඳහා අවශ්‍ය වෙන්නේ උත්තල කාචයක්, තල දර්පණයක්, කණ්ණාඩියක්. අපිට පුතේ සූර්යාලෝකයේ උදව්වෙන් ගිනි කූරක් දල්වා ගන්නට අවශ්‍ය වෙන්නේ උත්තල කාචයක්. ඒතර තල දර්පණයක් කියලා කියන්නේ මොකක්ද? අපි ගෙදර පාවිච්චි කරන මේ කණ්ණාඩිය. ඒකටත් අපි කියනවා තල දර්පණයක් කියලා. එහෙනම් කණ්ණාඩිය කියලා තව පිළිතුරක් පුතාලට දීලා තියෙනවා. අපි බලමු කොහොමද මේ සූර්යාලෝකයේ උදව්වෙන් ගිනි කූරක් දල්වා ගන්නේ කියලා. In this activity, we shall demonstrate that heat is required for burning. We require a magnifying glass and 3 matchsticks. We'll use the heat energy from the sun using this magnifying glass and focus it on this matchstick and try to ignite the matchstick. As you see, the matchstick can be ignited using the heat energy generated from the sun. In this හිතන්නේ පුතාලට ඉතා පැහැදිලි වුණා කොහොමද උත්තර කාචයකින් ගිනි කූරක් දල්වා ගන්න කියලා. ඒකදේශික ශාකයකි ඒකදේශික ශාකයක්. එහෙමනම් මොකක්ද පුතේ මේ ඒකදේශික ශාකයක් කියලා කියන්නේ? එක් දේශයකට පමණක් අයිති වුණු ශාක අපි කියනවා ඒකදේශික ශාක කියලා. එතකොට අපි ශ්‍රී ලංකාවේ ඒකදේශික ශාක බොහොමයක් හඳුනා ගන්නවා. දැනට ශ්‍රී ලංකාවේ ඒකදේශික ශාක 830ක් විතර අපි හොයාගෙන තියෙනවා. එහෙමනම් පුතාලගෙන් අහන්නේ ඒකදේශික ශාකයක් වන්නේ ආරිද්ද, බෝ, වැල්දොඩම්. මේ වගේම පුතේ ඒකදේශික ශාකයක් වෙන්නේ ආරිද්ද. එතකොට මේ වගේ ඒකදේශික ශාක මම කිව්වා බොහෝ ගණනක් තියෙනවා කියලා. ඒවා අපි එකින් එක බලමු මොනවද තියෙන්නේ කියලා. එකක් තමයි ගිරිතිල්ල. ඒ වගේම හීන් බෝවිටියා. මේ ගිරිතිල්ල මේක තියෙන්නේ පුතේ ගිරිතිල්ල කියන්නේ වැල් වර්ගයක්. දම් පාට මලක් පිපෙනවා. හීන් බෝවිටියා කියන්නේ පඳුරක් හැදෙන්නේ මේකෙත් දම් පාට මලක් පිපෙනවා. ගොඩපර. ඊළඟට බිනර. වල් කදුරු. කෙකටිය. දියපර. ආරිද්ද. බින් කොහොඹ. බදුල්ල. කීන. ගෝනවැල්. එළගොරක. දොරණ.
හොර දුම්මල මේ පුතේ අපි දුම්මල අපි අර ලබා ගන්නවා දුම්මැල්ලීම් සඳහා ඒව ගන්න මේ දුම්මල කියන ශාකයෙන්. දුම් බෙරළිය කළු මැදිරිය ඕකෙයා හරන් කහ රුක් ලේන් තෙරි මාවේවැල් වනමි අපි මේ කතා කළේ පුතේ ඒකදේශික ශාක වලින් කීපයක් විතරයි. නිදහස් සටනේදී ඉංග්‍රීසීන්ගේ දජය බිමහෙලා පාගා සිංහල දජය එසවූ හිමිනම. නිදහස් සටනේදී ඉංග්‍රීසීන්ගේ දජය පාගා බිමහෙලා සිංහල දජය එසවූ හිමිනම. පුතේ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුව. වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුව තමයි මේ නිදහස් සටනේදී ඉංග්‍රීසීන්ගේ දජය බිමහෙලා පාගලා සිංහල දජය එසවූ යතිවරයාණන් වහන්සේ වෙන්නේ. ජේ අකුරේ හැඩයෙන් යුතු තරු රටාව. ජේ අකුරේ හැඩයෙන් යුතු තරු රටාව. පුතේ ජේ අකුරේ හැඩයෙන් තියෙන තරු රටාව වෙන්නේ ගෝනුස්සා තරු රටාව. එතකොට පුතාලා මේ තරු රටාවන් රාශියක් හඳුනා ගන්නවා. ඒවා අපි එකින් එක බලමු මොනවද මේ වගේ තරු රටාවන් තව තියෙන්නේ කියලා. ඔරායන් එහෙමත් නැත්නම් දඩයක්කාරයා තරු රටාව. මේ ඔරායන් තරු රටාව ඉතා පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් එයාගේ බඳ පටියේ තියෙන එක පෙළට තියෙන තරු තුන නිසා. මහ බල්ලා තරු රටාව. මහ වලසා හෙවත් නගුල. සිංහ තරු රටාව. ගෝනුස්සා තරු රටාව ඉංග්‍රීසි හෝඩියේ ජේ අකුරේ හැඩයට තියෙන තරු රටාව. කුඩා වලසා තරු රටාව. ඉන්ඩේරා තරු රටාව. දකුණු කුරුසය තරු රටාව. කුරුසයක හැඩයට පිහිටලා තියෙන්නේ. හත් දින්නත් තරු රටාව. හත් දින්නත් තරු. වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ව විශේෂයකි. පුතේ ලෝකේ ගත්තොත් බොහෝ සත්ව විශේෂයන් වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ සතුන් වඳ වෙමින් යනවා. ඒ කියන්නේ ලෝකයෙන් තුරන් වෙමින් යනවා. ඒ වගේ වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ව විශේෂයක් වෙන්නේ කැස්බෑවා. මෙන්න මේ කැස්බෑවුන් සුරැකීමට මුළු ලෝකෙම දැන් එකතු වෙලා ඉන්නවා. ලංකාවේ කැස්බෑවුන් සුරැකීමේ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. මේ වගේදි කෙරෙන්නේ කැස්බෑ බිත්තර සුරැකිව රැකවලා ඒ වගින් පැටවුන් ආවට පස්සේ ඒ පැටවුන්ට ජීවත් වෙන්නට පුළුවන් අවස්ථාවේදී මුහුදට මුදා හරින එක තමයි මේ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථාන වලින් සිද්ධ කරන්නේ. නරිබෑනා නාට්‍ය නිර්මාණය කළේ දයානන්ද
ගුණවර්ධන ශූරීන්. දයානන්ද ගුණවර්ධන ශූරීන් තමයි මේ නරිබෑනා නාට්‍ය නිර්මාණය කළේ. එහෙමනම් මේ නරිබෑනා නාට්‍ය කියන්නේ පුතාලා ආසා කරන චරිත සහ ගීත ඇතුළත් නාට්‍යයක්. අපි මේ නරිබෑනා නාට්‍යයේ ගීතයක් රස විඳලා ඉන්න.
සීගිරිය තම රාජධානිය කරගත්තේ පුතේ සීගිරිය තමන්ගේ රාජධානිය කරගනිමින් ශ්‍රී ලංකාවේ රජකම් කළාය කියලා අපි සලකන්නේ කාශ්‍යප රජතුමා. අපි කියනවා සීගිරියට ආලක මන්දාව කියලා. එතකොට සීගිරිය පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. හොඳට මතක තියාගන්න සීගිරිය පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ කියන එක. මේ තියෙන්නේ සීගිරිය පිහිටලා තියෙන ආකාරය. සීගිරියේ ගල මත අතීතයේ නටඹුන් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම මේ සීගිරි අප්සරාවන්ගේ චිත්‍ර අපිට පැහැදිලිව දැක ගන්නට පුළුවන්. අවම දීපල හානි සිදුවන ස්වභාවික විපත. පුතේ අවම ඒ කියන්නේ අඩුවෙන්ම දීපල හානියක් සිදුවෙන ස්වභාවික විපත. අකුණු ගැසීම. ඒතර ගංවතුර සුනාමි අවස්ථාවන් වලදී අපිට දීපල හානි සිද්ධ වෙනවා. හැබැයි අවම වෙන්නේ නැහැ. ඉතා විශාල ප්‍රදේශයක් ගංවතුර සහ සුනාමි තත්වයක් ඇති වුණොත් හානියට ලක් වෙනවා. නමුත් අකුණු ගැසීමක් මගින් එක් ස්ථානයකට තමයි විශාල බලපෑමක් සිද්ධ වෙන්නේ. කුඩා ප්‍රදේශයකට තමයි බලපෑමක් සිදු වෙන්නේ. ඒ නිසා අවම දීපල හානියක් සිදුවන ස්වභාවික විපත වෙන්නේ අකුණු ගැසීම. ඉතින් පුතාලට ශිෂ්‍යත්ව විභාගයේට අනුමාන පරිසරය පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න 10කට පුතාලා පිළිතුරු ලබා දුන්නා. ඒ ප්‍රශ්න 10 තමයි අපි මේ විදියට සාකච්ඡා කළේ. පුංචි අපට e-learning වැඩසටහන යටතේ මේ විදියට ප්‍රශ්න 50 බැගින් අඩංගු ප්‍රශ්න පත්‍ර 50ක් පුතාලට ලැබෙනවා. මේ සෑම ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු සැපයීමෙන් පසු මේ ආකාරයට එම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන වීඩියෝවක් පුතාලට ලැබෙනවා. මෙම පරිසරයේ ප්‍රශ්න පත්‍ර සියල්ල පරිශීලනය කිරීමෙන් මම හිතනවා පුතාලට ළඟ ඉන ශිෂ්‍යත්ව විභාගයේ පරිසරයේ ප්‍රශ්න වලට ඉතා පහසුවෙන් පිළිතුරු සපයන්නට හැකි වෙයි කියලා. ඉතින් ඔයාලට හැමෝටම සුබ දවසක්.